හෑන්ඩ්මේඩ් අයිටම් වලට මෙච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද? ඔන්න දැස්ස පුරුදු විදියට අට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අපි ගෙනාවේ. ඉතින් මේ හැම අයිටම් එකක්ම මගේ අතින්ම නිර්මාණය වුණු ඒවා. ඉතින් මේවට ලොකු අපිට කාලයක් ඒ වගේම ලොකු ශ්‍රමයක් යනවා. ඉතින් අපි නීඩල් 4-5ක් විතර අරගෙන නූලින් නූල රිබන් එකකින් රිබට වෙනස් කර කර තමයි මේ හැම නිර්මාණයක්ම අපිට කරන්න වෙන්නේ. මොකද මේ එම්බ්‍රොයිඩර් මේ වෝල් ආර්ට් මොන නිර්මාණය කරත් අපිට ඒකේ පාට ගැලපීම ගොඩක්ම වැදගත්. එතකොට පාට ගැලපීමත් එක්ක තමයි මේ නිර්මාණය ලස්සන වෙන්නේ. ඉතින් අපි සමහරක් තැන් වලට ඩාර්ක් කලර්ස්, ලයිට් කලර්ස්, සමහරක් ඒවට ෂේඩඩ් කලර්ස් වගේ අපි යොදා ගන්නවා. ඉතින් මම ඔයාලට මේ කරපු නිර්මාණ එකින් එකට පුංචි විස්තරයක් කරන්නම්කෝ. ඉතින් දැන් මේ පේන්නේ ඔයාලට වෝල් ආර්ට් එකක්. මේක ඇත්තටම නිකන් දි รา ගිහපු අත්තක් උඩ කුරුල්ල දෙන්නෙක් ඉන්න විදිය. ඉතින් මං අත්තක් විදියට මේකට යොදාගත්තේ කුරුඳු. ඉතින් කුරුඳු වල මේ ප්ලාස්ටික් කුරුල්ල දෙන්නේ. අනිත් හැම එකක්ම මගේ අතින්ම චූටි නීඩල් එකට රිබන් දද අටින් එක අඟල් කාලා අඟල් භාගෙ වගේ රිබන් යොදාගෙන අපි කරපු ලස්සන වෝල් ආර්ට් එකක්. මේකත් වෝල් ආර්ට් එකක්. අඟල් භාගෙ රිබන් එකකින් කරපු වෝල් ආර්ට් එකක්. ඉතින් මේ වෝල් ආර්ට් එක කරපු වීඩියෝ එකක් නම් මම ඊට කලින් අප්ලෝඩ් කරා. ඉතින් ඔයාලටත් ආස හිතලා නම් ඒ වගේ නිර්මාණයක් කරන්න මේ වීඩියෝ එක චුට්ටක් බලමු. පොන්චි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක ටේබල් කවර් එකක්. ඉතින් අංකල් කාලි රිබන් වලින් යොදාගෙන තමයි මේ ටේබල් කවර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ හැම අයිටම් එකක්ම මගේ අතින්ම නිර්මාණය වුණු ඒවා. ඉතින් මේවට ලොකු අපිට කාලයක් ඒ වගේම ලොකු ශ්‍රමයක් යනවා. මේ පින්නපු නිර්මාණ හැම එකක්ම රිබන් වලින් කරපු නිර්මාණ. ඉතින් ඔයාටත් පේනවනේ අපිට රිබන් මැච් කරලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් කියලා. දැන් අපි බලමු නූල් වලින් කැරෙන නූල් යොදාගෙන කරපු නිර්මාණ. මේකත් මම මේ ළඟදී කරපු කැරෙන නූල් යොදාගෙන කරපු තවත් එක ලස්සන වෝල් ආර්ට් එකක්. ඉතින් බලන්න කේවලත් කලර් මැච් කිරීම මම ඔයාලට මුලිනුත් කිව්වනේ අපිට ඩාර්ක් කලර්ස්, ලයිට් කලර්ස්, ෂේඩඩ් කලර්ස් යොදාගෙන චුට්ටක් අපිට හිතන්න විතරයි තියෙන්නේ. අපි හරියට හිතුවොත් අපිට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. අපි නිර්මාණය කරන එක ෆ්‍රේම් කරලා තමයි මේ ලස්සන නිර්මාණ අපි කරලා තියෙන්නේ. මේකත් මම මේ ළඟදී කරපු නිර්මාණයක්. ඒක සම්පූර්ණයෙන් ගියා පේන්ටින් එකත් අපි යොදාගෙන තියෙනවා. පේන්ට් කරන ලස්සනට අපි මහලා තියෙනවා. මේ තියෙන රෝසස්. ඉතින් ඒකෙත් අපි ලයිට් කලර්ස්, ඩාර්ක් කලර්ස් යූස් කරලා තමයි මැලුවේ. ඉතින් මේක හැම එකම බුලියන් ස්ටිච් එකකින්. දැන් ඔයාලට පේනවා ඉතින් මේ බලන්න මේ ළඟට ගත්තම මේකේ ලස්සන ගොඩාක් හොඳට අපිට පේනවා. ඒ වගේ මේකේ කලර්ස් දාගෙන එක මල් වර්ග තමයි අපි දාලා තියෙන්නේ. මේ බලන්නකෝ ඔයාලා අපි හැමෝම දන්නේ ලැවෙන්ඩර්ස්. ඉතින් ඒකත් බොලියන් ස්ටිච් එකකින් තමයි අපි ඒකත් මහලා තියෙන්නේ. බොලියන් එකකින් තමයි මේ ලැවෙන්ඩර්ස් අපි මහලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකට ටිකක් කාලයක් යන වැඩක්. ඇත්තටම ලොකු කාලයක් යනවා. ඉතින් ඒ හින්දා තමයි හෑන්ඩ්මේඩ් අයිටම් චුට්ටක් ගණන් ඉතින්. මොකද අපිට දවසින් දෙකෙන් මේ වගේ නිර්මාණයක් ඉල දක්වන්න බෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ගෙදර අනිත් වැඩකුත් කරන ගමන් අපි මේ නිර්මාණ කරන්නේ. ඉතින් එතකොට අපිට ටික කාලයක් මේ නිර්මාණ වලට යනවා.
ඉතින් මේත් කරපු ලස්සන කිඩ්ස් පිලෝ කේසස්. පුංචි බබෙක් වෙනුවෙන් නිර්මාණය කරපු පිලෝ කේස් තමයි මේවත් ඉතින් කැරන් නෝල් වලින්ම තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මම රිබන් කැරන් නෝල් වලින් විතරක්ම නෙවෙයි නිර්මාණ කරන්නේ. මට තවත් ලස්සන කලාවක් පුළුවන්. ඉතින් රෙසින් කලාවන් මට පුළුවන්. ඒ වගේම මම කස්ට්‍රීච් වලින් ලස්සන නිර්මාණ කරනවා. ඉතින් ආල්ට මම කස්ට්‍රීච් වලින් කරපු ලස්සන ආර්ට්ස් ටිකක් පෙන්නන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ මම මේ ළඟදී කරපු පුංචි බල්ලි කරගෙන යන විදිහට නිර්මාණය කරපු ආර්ට් එකක්. ඉතින් මං ඔයාලට අදනුත් කියන්නේ අපි මේ වගේ නිර්මාණ කරනකොට වර්ණ ගැලපීම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. වර්ණ ගැලපීම මත තමයි අපේ නිර්මාණය ලස්සන වෙන්නේ. දැන් මේ බලන්න මේ බබාගේ ස්කින් කලයකට මම ඇත්තටම ස්කින් කලයකින් ඩාර්ක් කලර්ස් ලයිට් කලර්ස් දෙකම චූස් කරලා තියෙනවා. මේ බලන්න මේ බබාගේ මම ස්කර්ට් එකට ඩාර්ක් බ්ලූ වයිට් බ්ලූ දෙකම චූස් කරලා තියෙනවා. ඒතකොට ලයිට් බ්ලූ එක නිකන් අර මැදින් පේන විදිහට, ඒ වගේම මේ බලන්න මේ බබාගේ ඇඳ බෙදන් තියෙන ටී-ෂර්ට් එකට කලර්ස් අපි මැච් කරන හරියම ලස්සන විදිහට තමයි මේ ආර්ට්ස් අපි නිර්මාණය කරන්නේ. ඉතින් වර්ණ ගැලපීම මත තමයි ආගේ නිර්මාණයක් ලස්සන වෙන්නේ. ඉතින් මේ බබාගේ සොක්ස් දෙකටත් මම චූස් කරලා තියෙනවා කලර්ස් 3ක්. ඩාර්ක් yellow, light yellow, orange වගේ කලර්ස් 3ම චූස් කරගෙන තමයි මම ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල මං කරගෙන යන ආර්ට් එකක් තමයි මේ ආර්ට් එක. ඉතින් මේකත් වෝල් ආර්ට් එකක්. නමුත් මේක තාම වැඩි ඉවර නැහැ. නමුත් මේ වීඩියෝ එක කරන හින්දා මට හිතුණා මේකෙත් ඉතින් චූටි වීඩියෝ ක්ලිප් එකක් දැම්මත් හරිය නැහැනේ. ඒ නිසා තමයි මම මේකත් දැම්මේ. ඉතින් මම මේ නිර්මාණයත් කරලා ඔයාලට ලස්සන පොඩි වීඩියෝ එකක් දාන්නම්කෝ. ඉතින් මේ වීඩියෝ එකෙන් මං කරපු ලස්සන නිර්මාණ ටිකක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් මං හිතන්නේ නිර්මාණ ලස්සනයිද, ඒවල මොන හරි අඩුපාඩු තියෙනද කියලා කමෙන්ට් එකක් දායි කියලා. ඉතින් ඒ හින්දා මේ ලස්සන වීඩියෝ එකත් ඔයාලා බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන හම්බ වෙමු.